සුබ දවසක්. හරිම ලස්සනට ගම් පාරේට පෙයායට මල් පිපිලා තියෙනවා. හරිම ලස්සනයි. මේ ලස්සන හැම වෙලාවකම පවතින්නේ නැහැ. මොහොතින් මොහොත වෙනස් වෙනවා. නැවත මේ මල් පර වෙනවා. නැවත පිපෙනවා. මේ විදිහට තමයි සබාදහම ලෝකේ නිර්මාණය කරලා තියෙන්නේ. ඍතු වෙනස් වෙනවා. සීතල රටක නම් හිම වැටෙන රටක නම් සම්පූර්ණයෙන් ගස්වල කොළ හැලිලා ගිහිල්ලා කාලයක් තිබුණාද කියලා හොයාගන්න බැරි වෙලා නැවත වතාවක් ඊට පස්සේ නැවත වතාවක් ආයිත් වතාවක්ම දළු දාලා මල් පිපිලා ලස්සන වීම සිද්ධ වෙනවා. අපේ ජීවිතවලත් මේ විදිය තමයි. හැම මොහොතකම එකම විදියට තියෙන්නේ නැහැ. එක අවස්ථාවලදී එක තැන්වලදී ජීවිත වෙනස් වෙනවා, හැඩි වෙනවා, නැවත සකස් වෙනවා, ලස්සනට මල් පිපෙනවා, සුන්දර වෙනවා. ජීවිතේ ලස්සන කරගන්න නැත්නම් තමන්ගේ ජීවිතයේ සතුට තියෙන්නේ තමන් තුළම තමයි. තමන්ටම තමයි ජීවිතය ලස්සන කරගන්න පුළුවන්, ජීවිතය අලංකාර කරගන්න පුළුවන් සහ ජීවිතයේ පවතින මොහොතේදී ලස්සනට තියාගන්නවාද එහෙමත් නැත්නම් ඒ මොහොතේදී ජීවිතය දුක්බර ලෙස හැඩි කරගෙන ගෙවනවාද කියන එක තීරණය කරන්න වෙන්නේ තමන්ටම තමයි. තමන්ගේ ජීවිතය ඇතුලේ සතුට වෙන කෙනෙකුට තීරණය කරන්න බෑ, වෙන දෙයකට තීරණය කරන්න බෑ. තමන් හිතන බතන ආකාරය අනුව, තමන්ගේ සිතුවිලි තමන් කරන විදිහ අනුව තමයි තමන්ට ජීවිත සතුට පවතින එක තීරණය කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා හැම මොහොතකම අපි අපේ සතුට සෙවිය යුත්තේ අප තුළම පමණයි. වෙනත් දෙයකින්, වෙනත් පුද්ගලයෙකු තුළ, වෙනත් කෙනෙකු තුළ අපි ගොඩක් ආස කෙනෙක්, ආස සිද්ධියක්, ආස දේවල් තුළ අපේ ජීවිත සතුට තියලා තිබුණොත් ඒව ඕනෑම මොහොතක නැති වෙලා යන්න පුළුවන්. හැම මොහොතකම මේවා විනාශ වෙන්න පුළුවන්. හැම මොහොතකම මේවා නැති වෙලා යන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයකදී හැම මොහොතකම මේවා විනාශ වෙලා යනකොට ඒවා නැති වෙලා යන වෙලාවකදී අපිට ලොකු කනගාටුවක් ඇති වෙලා අපි විසින්ම අපේ ජීවිතේ දුක ඒ වගේම හැඩි කර ගැනීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපි ජීවිතේ සතුට සෙවිය යුත්තේ අප තුළම පමණයි. බොහෝ මිනිසුන් අද සමාජය ඇතුළේදී තමන්ගේ ජීවිතේ සතුට වෙන කෙනෙක් මත හෝ වෙනත් දෙයක් මත පවත්ව ගන්නවා. ඒ ඔවුන්ට ජීවිතේදී මුහුණ දෙන්න වෙන කටුකම අත්දැකීම, අමිහිරීම අත්දැකීම තමයි තමන්ට තමන් ආදරය කරපු කෙනා, තමන්ගේ සතුට පවතින්නේ තමන් ආදරය කරපු කෙනා තුළ කියලා හිතුවාම ඒ කෙනා අපෙන් ඈත් වෙලා ගියාම ඒ ද්‍රව්‍ය, ඒ සිද්ධිය, අපි ආදරය කරන දේවල් අපෙන් ඈත් වෙලා ගියාම අපිට සිද්ධ වෙන්නේ අවසානයේදී අපේ ජීවිතේ දුක ඇති කරගන්න. ඒ තමන් තුළ පමණක් තමන්ගේ සතුට පවතින බවත්, තමන් තුළ විතරක් තමන්ගේ ජීවිත සතුට හොයන්න පටන් ගත්තොත් තමන්ටම පුළුවන් හැම මොහොතකම තමන්ගේ ජීවිතේ සතුටින් පුරවලා තියන්න. සතුටින් තමන්ගේ ජීවිතේ කොයිතරම් පුරවනවද හැම මොහොතකම නැවලා ඉන්න සතුටුදායක මූණක් අපිට එළියට පෙන්වන්න, සතුටුදායක සිනහවකින් හැම කෙනෙකුටම සංග්‍රහ කරන්න අවස්ථාව තියෙනවා. ආදරය කළ යුත්තේ තමන්ටයි. සතුට සෙවිත තමන් තුළයි. තමන් තුළම ආදරය පුරවන්න, තමන් තුළම ඒ ආදරේ ව්‍යාප්ත කරගන්න, තමන් තුළම තමන්ගේ ජීවිතේ සතුට සොයන්න හැකියාව, ශක්තිය, ධෛර්යය, වාසනාව මිනිසුන්ට තියෙනවා. මිනිස්සු ඒක තේරුම් ගත්ත මොහොතකදී වෙන කිසිම කෙනෙක් තුළ, වෙන දෙයක් තුළ සතුට සොයන්නේ නැහැ. එහෙම හොයන්න පටන් ගන්න එක අතහැරලා දාලා තමන්ගේ ඇතුලේ පමණක් සතුට පුරවගෙන ජීවත් වෙන්න පුරුදු වෙනවා. ඒක තමයි මට හිතෙන්නේ කෙනෙක් ලබන ලොකුම ජයග්‍රහණය, ලොකුම සතුට, ලොකුම ධනය කියලා මේ වෙලාවේදී මට හිමි හිතෙනවා.